පුංචි මී යාළුවා. හායි යාළුවනේ කොහොමද ඔයාලට හැමෝම ආදරයෙන් පිළිගන්නවා අපේ අන්ඩර්සෙන්ට් YouTube channel එකට. අපිට වෙච්ච පුංචි අකරතැබ්බයක් ගැන කියන්නයි මේ ආවේ. දැක්කනේ? කලින් අර කාලා දාලා තිබ්බ නයිමිරිස් ටික. එතකොට මේ ෆ්‍රිජ් එක මේකත් වැඩ කරන්නේ නැහැ. විසික් කරන්න වෙලා තියෙන්නේ සේරම ඇතුළ කාලා දාලා. වයර්, සර්කිට් මේ හැමදේම. මේ ඉන්නේ අපේ ගෙදර කම්මැලියා. මෙයා හිටියට මෙයාගෙන් කිසි වැඩක් නැහැ. මෙයා හරියට හිටියනම් එහෙම වෙන්නේ නැහැ. මේ හැම දෙයකටම මුල මෙන්න මෙයා. මෙයා තමයි අපේ ගෙදර තිබිච්ච කෑම ටිකත් කාලා කෑම දාන ෆ්‍රිජ් එකත් කාලා මේ හැම විනාශයක්ම කරපු ලොකු අපරාධකාරයා. මේ පුංචි මී පැටියා. ඉතින් අපි එයාට කිසිම කරදරයක් කරන්නේ නැතුව අපි එයාව අල්ලගත්තා. දැන් අපි හදන්නේ එයාව ගිහින් දාන්න. මෙයා හදන්නේ එයාත් එක්ක සෙල්ලම් කරන්න. දැන් බොරුවට අපි ඉස්සරහ චණ්ඩිය වෙන්න හදනවා. මේ අපි නැති තැන මෙයාට බයයි. මොකද අපි ඉඳි අපි මෙතනින් ගියාම මෙයා ළඟට එන්නේ නැහැ. අපි ළඟට ආවම තමයි මෙයා වෙල චණ්ඩි පාට් දාන්නේ. ඉතින් කොහොම හරි අපි අපේ චූටි මී යාළුවව පරිස්සමට අල්ලගත්තා. දැන් අපි හදන්නේ එයාව ගිහින් දාන්න. පොඩි මිෂන් සවුන්ඩ් එකකුත් දාගෙනම අපි බලමු අපි කොහොමද බලමු අපි මී යාළුවා අපි ගිහින් දැම්මේ. ඉතින් මගේ මේ ෆස්ට් වීඩියෝ එක ගොඩක් අඩුපාඩු තියෙයි. ඉතින් එඩිට් වල ප්‍රශ්න තියෙයි, සවුන්ඩ් වල ප්‍රශ්න තියෙයි, වීඩියෝ ක්වොලිටි වල ප්‍රශ්න තියෙයි. ඉතින් ඒව ගණන් ගන්න එපා. මම ඉස්සරහට පුළුවන් තරම් හොඳ කන්ටෙන්ට් ක්‍රියේට් කරලා වීඩියෝ ඔයාලට අරන් එන්නම්. ඉතින් සබ්ස්ක්‍රයිබ් කරලා, ලයික් කරලා, ෂෙයා කරලා මට සපෝට් එකක් දෙන්න මේ වීඩියෝ එකට. ඉතින් මේ මී යාළුවා බය වෙලා ඉන්නේ. එයාට අපි කෑම දුන්නා. එයා කෑවේ නෑ. දැන් මේ පරිස්සමට අරන් යන ගමන් එයාව අපි පරිස්සමට අරන් ගිහිල්ලා එයාට ඉන්න හොඳ තැනක් බලලා අපි ආව නිදහස් කරා. ඉතින් පරිස්සමට කෝඩුව දෙන්න කියලා ඊට හිමීට එළියට අරගෙන එයාව අපි හිමින් සැරේ කැලේට නිදහස් කරා. මේ බලන්නකෝ එයා යන ස්පීඩ් එක කොහොමද කියලා. ඒ කියන්නේ අපි කෝඩුව අරපු ගමන් එයා ඊතලයකින් විද්දා වගේ මාර ස්පීඩ් එකකින් කැලේට දුවලා යනවන්න බලන්න. ආන්න දුවලා ගියා. ඉතින් මගේ channel එක subscribe කරන්න හැමෝටම වීඩියෝ එක බලපු හැමෝටම thank you. එහෙනම් bye ගිහින්